නිහඬ බලාපොරොත්තුව උපන්නා. දෙවියන් වහන්සේගේ පොරොන්දුව කිසිවෙක් දැන සිටියේ නැහැ. දේවදූතෙක් සුභාරංචිය ගෙන පැමිණියා. මරියතුමිය විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගත්තා. මරියතුමිය සහ ජුසේතුමා බෙත්ලෙහෙම් බලා ගමන් කළා. නවාතනක් තිබුණේ නැහැ. තිබුණේ ගව ඔරුවක් පමණයි. ඔවුන් නිස්කලංක ස්ථානයක් තෝරාගත්තා. යේසුස් වහන්සේ උපත ලැබුවා. දේවදූතයන් එඳේලුන්ට සුභාරංචිය දැන්වුවා. ඔවුන් පැමිණ අලුත උපන් රජුට නමස්කාර කළා. දීප්තිමත් තාරකාව දිව්‍යමය මඟ පෙන්වීමක් වුණා. ඥානවන්තයින් විශ්වාසයෙන් යුතුව තාරකාව පසුපස ගමන් කළා. ඔවුන් වටිනා තෑගිරගෙන ආවා. ලෝකයට සාමය සහ බලාපොරොත්තුව උදා වුණා. ඔබ සැමට සුබ නත්තලක් වේවා.